ආයුබෝවන්. මේ දවස්වල කවුරුත් කතා බහ වෙන දෙයක් තමයි රම්බොඩ ඛේදවාචකය. ඉතින් මේ ඛේදවාචකයට මුහුණ දුන්න වයඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ජනිත් Facebook සටහනක් මෙහෙම තබලා තියෙනවා. උපුටා ගැනීම. දැන් අවුරුදු 1කමාරක් තිස්සේ වයඹ කැම්පස් එකේ මාකඳුර පරිශ්‍රයේ තියෙන කෘෂිකර්ම පීඨයට යන මම පාන්දර 12:01 ඉඳන් ඇහැරන් ඉන්න නිසාම හිටගෙනත් නිදාගෙන යන එක පුරුද්දක් වෙලා තිබුණේ. සාමාන්‍යයෙන් සති 3කට එක් ඉරිදා දිනක් විභාග සඳහා පෙනී සිටීමට මම කැම්පස් එකට අනිවාර්යෙන් යා යුතු වුණා. උදේ 9 වෙද්දී කැම්පස් එකේ ඉන්න නම් මට තිබුණ එකම විකල්පය මේ බස් එක විතරයි. මීට පෙර කිහිප වතාවක් විභාගයට පෙර දින නුවරට ගොස් නතර වී කැම්පස් ගියත් මගේ රැකියාවත් සමග කාලය කළමනාකරණය කර ගැනීම මට අතිශය වැදගත් වුණා. ඒ නිසාම පැය 24ක් තුල කැම්පස් ගිහින් එක්සෑම් ලියලා ඇවිත් ආපහු රැකියාව කරන්න ඕනි නිසා මට කතරගම බස් එකේ යන එක සහ ආපසු එන එක තමයි තිබුණ පහසුම දේ. ඊයේ plant nutrients and fertilizer management subject එකේ එක්සෑම් එක තිබුණ දවස. පාන්දර 1ට හැරිලා වැලිමඩ ස්ටෑන්ඩ් එකට 2 වෙද්දී ඇවිත් හිටියත් බස් එක වෙනදට වඩා ප්‍රමාදයකින් තමයි ආවේ. අපේ කැම්පස් එකටම යන බදුල්ලේ අක්කා කෙනෙකුත් බණ්ඩාර වලින් බස් එකට නගින නිසා එයා මැසේජ් එකක් දාලා තිබුණා බස් එකේ අද වාඩි වෙන්න ඉඩක් නැහැ කියලා. ඉතින් කොහොමත් සමහර දවස්වලට වැලිමඩ ඉඳන් කුරුණෑගලටම හිටගෙන යන අපිට ඕක අමුත්තක් වුණේ නැහැ. විශේෂයෙන් දීර්ඝ සතියාන්ත නිවාඩුවක් වැටෙන සතිවල කතරගම කුරුණෑගල බස් එකේ කටකපල සෙනක කොහොමටත් ඉන්නවා. වෙනද හැමදාම බස් එකේ ඩ්‍රයිවිං සීට් එක ගාව වම් පැත්තේ අයිනේ ගුලි වෙලා හිටගෙන නිදාගෙන යන මම ඊයේත් ඉස්සරහා ෆුට්බෝඩ් එක ගාවට ගියත් සෙනිකව ආව සිටිවිල්ලක් එක්ක පිටිපස්ස දොරෙන් බස් රථයට ගොඩ වුණේ ඇයි කියන්න තාම දන්නේ නැහැ. පිටිපස්ස සීට් එකේ ඉඳන් දකුණු පැත්තේ 3 හෝ 4 සීට් එක ගාව නතරුණ මගේ බෑග් එක ඒ සීට් එකේ සිටිය ඇන්ටි කෙනෙක්ට දුන්නත් එයා බෑග් එක තියාගන්න බැහැ කිව්ව නිසා ඒක අතේ තියාගන්නවා හැරෙන්න මට විකල්පයක් තිබුණේ නැහැ. උඩ රැක් සම්පූර්ණයෙන් පිරීලා ඉවරයි ඒ වෙනකොටත්. අනිත් එක ඒ වෙලාවේ මගේ HP කළු බෑග්පැක් එකේ තිබුණ මගේ Samsung tab එකයි කැම්පස් එකට එදා විභාගයට කලින් සබ්මිට් කරන්න තිබුණ assignment එකයි නිසා බෑග් එක දුර සීට් එකක කෙනෙක් අතර දෙන්න බය හිතුණා. ඒත් බස් එක 2:45ට අද්දන්න ලං වෙලා ඒ ඇන්ටි මම පව් කියලා බෑග් එක ගමු කියලා එයාගේ ළඟ සිටිය අනිත් ඇන්ටි එක කියලා බෑග් එක ඉල්ලලා උකුල උඩින් තියාගත්තා. නුවරඑළිය කිට්ටුවට යද්දි වෙන්න ඕනි මගේ මතකේ හරිනම් ඒ 3 සීට් එකේ මෙහා පැත්තේ කෙළවරේ ඉඳන් හිටිය අංකල් බස් එකෙන් බැස්සත් මට එහා පැත්තේ හිටගෙන හිටිය මල්ලි කෙනෙක් මට කලින් එයාගේ බෑග් එක සීට් එකට අතෑරියා. ඒත් අර ඇන්ටිලා දෙන්න මට එතනින් වාඩි වෙන්න කිව්වේ බෑග් එක මට දීලා එයාලට නිදහස් වෙන්න ඕන නිසා කියලා මම දන්නවා. ඒ මල්ලිත් ඒ වෙලේ මං වාඩි වෙනවද ඇහුවත් මම එයාට ඉඩ දුන්නා. ඊට පස්සේ එයා නුවරින් බහින බවත් ඊට පස්සේ මට වාඩි විය හැකි බවත් කියලා වාඩි වුණා. නුවරඑළියට අවම පාස් වුණාට පස්සේ මට නිින්ද ගිහින් තිබුණත් අඩ නිින්දෙන් වගේ බස් එක නුවරඑළිය පහු කරලා යන කඳුවල වංගු ගද්දි කියා ගන්න බැරි අමුත්තක් දැනුණා. කොහොම වුණත් බස් එකේ ගමන පොඩ්ඩක් වෙනස් වී ප්‍රපාතයකට ඇදමින් පවතින බව ඇඟට දැනෙද්දිම තමයි මට ඇහැරුණේ. එතකොට නිදාගෙන හිටිය ගොඩක් අය ඇහැරලා විලාප දෙන්න පටන් අරන් තිබුණේ. මුලින්ම ඉතා සෙමින් පැද්දෙමින් ප්‍රපාතයට ඇදුණු බස් රථය ඉතාම කුඩා වේලාවක් තුළ පහළට පෙරලෙන්න පටන් ගත්තා. ඒ ඇදවැටෙන මොහොතේ මිනිසුන්ගේ විලාපය මට තාමත් ඇහෙනවා වගේ. ජීවිතය අත්හරිනවා හැර කිසිම විකල්පයක් තිබුණේ නැහැ. ජීවිතයේ කිසිම කාලයක මුහුණ නොදුන් අතිශය හිස් බවක් විතරයි හිතේ තිබුණේ. කොයි මොහොතේ හෝ බස් එකේ කොටසකින් මගේ ඇඟ පොඩි පට්ටම් වෙන බව විතරක් හිතට දැනුණා. අන්තිමේ බස් රථයක් සමග පෙරළුණු මම සහ තව ඊටාම සුළු පිරිසක් පමණක් බසේ උඩු යටිකුරු උවත් දෙපයින් සිටගෙන සිහියෙන් බසේ තුල ඉතුරු වුණා. පාළු මූසල රැයක නොදන්න පළාතක
කට්ට කරුවෙලේ අඩිගානක ප්‍රපාතයක කුඩුපට්ටම් වන බස් එකක් අස්සේ ඉතාම කුඩා ඉඩක හිරවුණ අපේ ඉරණම විසඳමින් තිබුණා. කකුල් දෙකවත් කැඩී ඇතැයි හිතන් හොල්ලා බලද්දි ඒවා සීට් එකකටවත් සිර නොවී යහතින් තිබුණා. ඒ වෙනකොටත් එතන මංගාවම හිටි අක්ක කෙනෙක් සහ කීප දෙනෙක් බසේ දිගේ බඩගාමින් ඉහළට ගමන් කර කැඩුණු ජනේලයකින් පිටත කැලයට බඩ ගෑවා. ජීවිතයේ කිසිම මනුස්සයෙක්ට අත්විඳීමට නොවේවයි ප්‍රාර්ථනා කරන අතිශය ඛේදනීය දර්ශන මිනිසුන්ගේ මරණීය අඳෝනාවල් අතරේ ඉතුරුණ අපි කිහිප දෙනා පණ පිටින් මැරුණා. ෆුට්බෝඩ් එකේ යකඩයක් තමන්ගේ කකුලට කිඳා බැහැපු කොල්ලෙක් තාමත් පියවිසිහියෙන් ලතෝනි දෙද්දී බස් එක වැටෙද්දිම මැරිලා විසුණු කොල්ලෙක්ගේ බොඩි එක එතනම එළියේ තිබුණා. බසේ වැටෙන සද්දෙට ගමේ මිනිස්සු තේවත්ත මැද්දෙන් දුවගෙන ආවත් ඒ ස්ථානයට ළඟාවීම අතිසර දුෂ්කර කටයුත්තක් වුණා. ඒ නිසාම සෑහෙන කාලයක් ගත වුණා. රම්බොඩ ගමේ මිනිස්සු අපේ ජීවිත බේරගන්න ඒ දුන්න සහයෝගය ගැන කියන්න වචන නැහැ. තමන්ගේ පවුලේ කෙනෙක්ට දක්වන ආදරේ කරුණාව ඒ ගමේ අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා ගාව තිබුණා. අපි වෙනුවෙන් අඬපු දහඩිය හලපු මේ මිනිස්සුන්ට බොහොම පින් සිදු වේවා. ඒ වගේම සෞඛ්‍යාංශ සහ ආරක්ෂකංශ හැම කෙනෙක්ටම බොහොම පින් සිදු වේවා. ඒ දැනුණ අසරණකම බිහිසුණු සිද්ධිය මේ ලෝකෙ කිසිම කෙනෙකුට අත්විඳින්න අත්දකින්න නොලැබේවයි ප්‍රාර්ථනා කරමි. තවද ඒ තරම් අනතුරක් සාපේක්ෂව තුවාල ලබා බේරුණ මා තරයේ විශ්වාස කරන දෙයක් නම් අපි ලෝකෙට යහපත විතරක්ම කරමු. මම ඊයේ නොමරී ඉතිරි වූයේ ලෝකෙට සමාජයට මගෙන් තවදුරටත් සිදුවිය යුතු කාර්ය තවමත් අවසන් නොවූ නිසා බව මා සිතමි. ඒ නිසා මම නැවතත් කියමි. ලෝකයට යහපත විතරක්ම කරන්න. අපේ ජීවිත හරිම අස්තීරයි. අවසානයේ කිසිවක් ඉතිරිවන්නේ නැහැ. කළු පාට HP බැක්පැක් එකක් මගේ බෑග් එක. ඒකේ මගේ කැම්පස් එකේ වැදගත්ම දේවල් අඩංගු Samsung ටැබ්ලට් එක EPM 19173 සහිත ඇසයින්මන්ට් එකක් තිබුණා. මට වෙන මොකුත් එපා. ටැබ් එක ගැන ආරංචියක් තිබුණොත් කියන්න. බොහොම පින්. අච්චර මිනිස්සු ගොඩක් ජීවිතෙන් වන්දි ගෙවුව ASCII ටැබ් හොයන එක වැරදි වෙන්න පුළුවන්. නමුත් මට ටැබ් එකට වඩා එහි අන්තර්ගත දත්ත අතිශය වටිනා නිසායි හොයන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් මේ ටැබ් එක ගැන දැනගත්තොත් මේ සරසවි සිසුවාට ඒ පිළිබඳව දැනුම් දෙන්න. වීඩියෝ එක බැලුවාට බොහොම ස්තුතියි.